අයිබෝන් ශ්‍රී ලංකාව මගේ දෙවැනි මව්බිම. ලංකාවේ මම අවුරුදු 15ක් විතර හිටියා. ශ්‍රී ලංකා නැතුව මගේ ජීවිතව නෑ වගේ මට හිතෙන්නේ. ලංකාව තමයි මගේ හොඳම තැන. මගේ හිත බොහොම හොඳ වෙනවා. ලංකාව හිතනකොට මගේ ශරීර වනවන වෙනවා. ඒ වගේ ලංකාවට ආදරය මට. ලංකාව තව තවත් ගොඩනගා ගන්නට අපි දෙන්න නිතරම කතා කරගෙන ඉන්නවා. කොහොමද අපි ලංකාව හොඳට ගොඩනගා ගන්නට කොහොමද කරන්නේ? මොනද වැරදි කරුණු මොකද්ද? ඒව නැති කරගෙන තවත් ගොඩනගිමු කියලා අපි දෙන්න නිතරම කතා කරගෙන ඉන්නවා. ලංකාව හොඳ රටක් වෙනවා. හොඳ රටක් වෙනවා. මම විශ්වාසයි. නමුත් හෙට අනිද්දා බෑ. අවුරුදු 5ක් 10ක් 15ක් ගනි. නමුත් ගන්න පුළුවන්. බැරි කමක් නැහැ. ලාංකිකයන් ඔක්කොම එක අෆ් කරලා ભેද නැතුව ජාති ભેද කුල ભેද ආගම ભેද ඒව නැතිව ඔක්කොම එක අහු වුණා නම් ලංකාව හොඳටම දියුණු කරන්න පුළුවන්. ඒක තමයි මගේ හිතේ. ඔබතුමා අද දින ලංකාවට පැමිණියා. අයියෙන් කියන්නේ. ඔබතුමා අද දින ලංකාවට පැමිණියා. ඔව්. ඒ ඇයි? ඇයි අද පැමිණි ලංකාවට. මගේ හොඳම යාළු දහනායක බණ්ඩාර මහත්තයා මාව ලංකාවට එන්නේ කියලා මම ලංකාවට මේ පාර ආවේ ලංකාවේ අයට ජපානයේ සංස්කෘතිය සිරිත් විරිත් හිතන හැටි ඒවා මම විස්තර කරන්නද ආවා. ඉන්නේ නැතුව ඉන්න බෑ කියලා අදගහත් හින්දා මම ලංකාවට ආවාද. හරි. අයිබෝවන් ඇත්තටම මට අද හරිම සතුටු දවසක්. මම ජපානයේ අවුරුදු 20ක් මගේම කම්පැනි වල අපි වැඩ කරනකොට ව්‍යාපාර කටයුතු කරනකොට මට හිතවත් කෙනෙක්ගෙන් මාර්ගයෙන් මට හම්බුණා ජපාන් රැකියා. රැකියා කියන්නේ SSW jobs. ඒකෙදි මම ගොඩක් රජයටත් ආයතන වලටත් ගොඩක් දෙද්දි මට රජයනොත් අනිත් අයගෙනුත් උපදෙස් ලැබුණා. ඇත්තටම කලින් රජවල් වලදී මම ගෙනාව 2015 දී. ඇමතිවරයෙක් ගාවට ගියාම පැය 2:00 3 රස්ති අඩු කෙරෙව්වා. ඒවා එවිඩන්ස් එක මට කියන්න පුළුවන්. නමුත් මම මේක අතහැරියේ නෑ. මේ සැරෙත් මේ ආණ්ඩුවෙත් ඇමතිවරු ජනාධිපති කාර්යාලයේ සියලු දෙනාට මම ප්‍රශංසා කිරීමට අවස්ථාවක් කරගන්නවා මේක. අපේ අයට පුදුමාකාර විදිහට සලකලා අපේ අය පිළිගත්තා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට මම මාවනැල්ලේ පටන් ගත්ත ශ්‍රමිකයෝ නැති නිසා හැමදාම මම විදේශගත වෙලා කියන්නේ විජාතිකයෙන් පිරිලා අපේ ජපානයේ. ඒ හින්දා ජපාන් මූලික සුසුකම ඉගෙන ගන්න කියලා ජපාන් ෆවුන්ඩේෂන් ටෙස්ට් කියන එක JFT රැකියාවකට අදාළ මූලික සුසුකම මමත් ආයතන පටන් ගත්තා මාවනැල්ලේ උතුවන්කන්ද ජැපනීස් ලැන්ග්වේජ් සෙන්ටර් ඉන්ස්ටිටියුට් කියලා. ඒකට මම
මට ජපානයේදී මගේ කම්පැනිට ගොඩක් ආධාර උපකාර කරන මෙතුමා අපිට සම්පතක්. ඒ කියන්නේ 1963 ලංකාවට ඇවිල්ලා සිංහල භාෂාව පෙරදෙන විශ්වවිද්‍යාලයේ ඉගෙනගෙන ඊට පස්සේ මෙතුමා තානාපති කාර්යාලයේ සේවයට ඇවිල්ලා ගිගරි රෝඩ් එකේ අවුරුදු 5කට පස්සේ නැවත ජපානට ගිහිල්ලා වෙනත් රටවල ගිහිල්ලා නැවත අවුරුදු ගානකින් ආයෙ අවුරුදු 5ක් ඇවිල්ලා මම කෙටියෙන් කියනවා නම් ආයෙත් සැරයක් ඇවිල්ලා සෙකන්ඩ් තවත් ඔෆිසර් කෙනෙක් කියලා කිව්වෝ. එහෙනම් එතුමා හරිම ආදරේ ලංකාවට. මගේ දෙවෙනි මව්බිම කියලා එතුමා කියන්නේ. හොඳට සිංහල කතා කරනවා. ඉතින් එතුමාට මම පිරිනැමුවා අපේ ආයතනයේ විදුහල්පති තනතුර බාර ගන්න ඔබතුමා රටට සේවයක් කරන්න කියලා. මෙතුමා හැම වෙලාවෙම කියන්නේ ලංකාවට උදව් කරන්න ඕනේ ලංකාව ගොඩ ගන්න පුළුවන් කියලා. එහෙම නේද ඔබතුමා කියන්නේ? එහෙමයි. කියන්නකො ටිකක්